කැලෙන්ඩර් එක පරීක්ෂා කරලා බැලුවොත් සමහර වසරවල අදි වෙසක් අදි පොසොන් අදි ඇසල එනවා. මේක අවුරුදු ගණනාවක් යනකම් මේ තත්ත්වය තමයි ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් අනුව වෙසක් උත්සවය වෙසක් පොහොය දිනේ නියමිත පරිදි තිබුණේ මේ පළවෙනිදා. නමුත් අතිගෞරවනීය මහානායක හාමුදුරුවෝ වහන්සේලාගේ ඉල්ලීම පරිදි රජය තීන්දුව කළා වෙසක් පොහොය දිනය වෙසක් පුරපසළොස්වක පොහොය දිනය මැයි මාසේ 30 වෙනිදාට යොදා ගන්නට. ඒ අනුව වෙසක් පුරපසළොස්වක පොහොය දිනය මැයි මාසේ 30 වෙනිදාත් වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2 දක්වා වන සතියත් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් වෙසක් පොහොය දිනට පසු දිනේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් වෙනවා. ඒ අනුව මැයි පළවෙනිදා වෙසක් පුරපසළොස්වක පොහොය තිබ්බනම් දෙවෙනිදා නිවාඩු දිනයක් තමයි ප්‍රකාශයට පත් වෙන්න නියමිත වෙලා තිබුණේ. නමුත් වෙසක් පොහොයට පසු නිවාඩු දිනය මැයි 31 බවට පත් වෙනවා. මැයි දෙවෙනිදා වෙනුවට මැයි 31 බවට පත් වෙනවා. ඒ අනුව මැයි 30 31 වෙසක් පුරපසළොස්වක පොහොය දිනයත් වෙසක් දිනට පසු දිනත් හැටියට නිවාඩු ප්‍රකාශයට පත් වෙනවා.